අපි හැමෝම ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙන අය. ආදරේ නැතුව අපි කාටවත්ම ජීවත් වෙන්න බෑ. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි අපි ආදරය කරනකොට ගොඩාක් රිදෙන්නේ ඇයි? මං දැකලා තියෙන ගොඩාක් අයට මේ ආදරය කියන්නේ සුන්දර දෙයක් නන් නෙවෙයි. ගොඩාක් අය කියන්නේ ආදරේ හින්දා මම මෙහෙම දුක් විඳා, මම මෙහෙම දුක් වුණා, ඇඬුවා, මට මෙන්න මේ දේවල් නැති වුණා, ඔන්න ඔය වගේ දේවල්. ඇත්තටම ආදරය ඇතුලේ එහෙම දේවල් තියෙන්න ඕනිද? එහෙම දේවල් තියෙනවද? ආදරය කියන්නේ දුකක්ම විතරක්ද? ඇයි මෙහෙම වෙන්නේ? ගොඩාක් අයට තියෙන මෙන්න මේ ප්‍රශ්නෙට අපි අද උත්තරයක් හොයමු. ඔයාලා දන්නවද? අපි ආදරය කරනකොට අපි ඒ පුද්ගලයාට හරි නැතිනම් කිසියම් දෙයකට හරි තදින්ම ඇලෙනවා. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් අපි කියන්නේ attach වෙනවා කියලා. ගොඩාක් අය කියන දෙයක් තමයි මම ආදරය කරනවා. හැබැයි ආදරයට වඩා මම දැන් මේ පුද්ගලයාට ඇලිලා ඉන්නේ. අපි දෙන්නට ඒ දෙයින් රිදෙනවා. අපි දෙන්නම මේ දෙයින් දුක් විඳිනවා. ඒත් මට යන්න දෙන්න බෑ යාට. මං යට ගොඩක් ආදරෙයි. මට ඕනේ මගේ ජීවිත කාලෙටම ඒ කෙනාව මගේ ළඟින් තියාගන්න කියලා. ඉතින් ඇත්තම කිව්වොත් ආදරේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඇලීමේ. එහෙමත් නැත්නම් attachment වලදී. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි කෙනෙක්ට ඇලෙන්නේ නැතුව, එහෙමත් නැත්නම් අපි කෙනෙක්ට attach වෙන්නේ නැතුව ආදරය කරන්න කියලා. ඔයාලා දන්නවද? ඇත්තම ආදරයකදී නම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ, නැත්නම් අපි කියන්න ඕනේ I need you to be happy and if that doesn't include me then that's okay. ඒ කියන්නේ ආදරයේදී අපි කරන්න ඕනේ අපි ආදරය කරන කෙනාව සතුටින් තියන එක. ආදරය උපරිමයෙන්ම දෙන එක. හැබැයි ඒ පුද්ගලයාගේ සතුට ඔයාම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැතත් මං ඔයාට ආදරෙයි. ඔයාගේ සතුට මං නොවුනට ඔයාට ඒත් මම ගොඩාක් ආදරෙයි. ඒත් මම ඔයාව සතුටින් තියනවා. මගේ සතුට ඔයා. අන්න එතන තියෙන්නේ ඇත්තම ආදරයක්. හැබැයි අපි කෙනෙක්ට ඇලුනහම නැත්නම් අපි කෙනෙක්ට attach වුනහම අපි බලාපොරොත්තු වෙන්නේ මගේ සතුට එයා නම් මං යාව සතුටින් තියනවා නම් පෙරලා එයාගේ සතුටත් මමම වෙන්න ඕනි කියලා. එයාටත් පුළුවන් වෙන්න ඕනි මාව සතුටින් තියන්න කියලා. ඉතින් මෙන්න මේ දේ නොලැබෙන තැන ඇති වෙන්නේ සිත් රිදීම්, රණ්ඩු, දුක විතරයි. මොකද අපි හරි ආසයි රණ්ඩු කරලා හරි ඒ දේවල් අපි ළඟට ගන්න. දැන් ඔයාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා මේ කරන්නේ ඇත්තටම ආදරය කරන එකද නැතිනම් ඔයා මේ ඉන්නේ attachment එකකද කියලා. මේ attachment එකකදී නැතිනම් අපි කෙනෙක්ට ඇලුනහම මෙන්න මේකයි වෙන්නේ. අපිට ඒ පුද්ගලයාව තදින්ම ඕනේ වෙනවා. අපි ඒ කෙනාව දැක්ක ගමන් හිතනවා මෙයා තමයි මට ගැලපෙන්නේ කියලා. මෙයාත් එක්ක මට ජීවිත කාලෙම ඉන්න ඕනි කියලා අපි හිතනවා. ඉතින් දැන් අපිට ඕනි ඒ කෙනාව අපේ ජීවිතේ කොහොම හරි රඳව ගන්න. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අපි ඒ පුද්ගලයාට නීති දානවා. බනිනවා. කෑ ගහනවා. මම ගොඩාක් බොයිස්ලා දැකලා තියෙනවා තමන්ගේ ගර්ල්ස්ලා ළඟ තියාගන්න නීති දානවා. මෙන්න මේ වගේ නීති. ගොඩාක් අය කියනවා සෝෂල් මීඩියා යූස් කරන්න එපා. Facebook යූස් කරන්න එපා. Facebook වලට ෆොටෝස් අප්ලෝඩ් කරන්න එපා. එහෙමත් නැතිනම් ඔය ඇඳුම ඇඳගෙන යන්න එපා. මේකප් දාන්න එපා. ලස්සනට යන්න එපා. මෙන්න මේ වගේ රූල්ස් දානවා මම ගොඩාක් දැකලා තියෙනවා. හැබැයි මෙතනදී අපිට නොදැනුවත්වම වෙන්නේ අපිට ඒ පුද්ගලයාව නැති වෙන එක. නිකම්ම නෙවෙයි දුකකුත් එක්කම. මොකද කවුරුත්ම කැමති නෑ නීති රාමුවක් ඇතුලේ කොටු වෙන්න. අපි සතුටින් ඉන්න ආසයිනේ. අපි ආස දේවල් කරන්න කැමති. ඉතින් අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මම සතුටින් ඉන්න කැමති වගේම මම ආස දේවල් කරන්න මම කැමති වගේම අනිත් කෙනත් සතුටින් ඉන්න කැමති වගේම එයත් එයාගේ ජීවිතේ කරන්න ආස දේවල් ගොඩාක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරි. දැන් අපි කතා කරේ attachments ගැනනේ. දැන් අපි බලමු love. එහෙමත් නැතිනම් ඇත්තම ආදරයකදී මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපි හැමෝටම අපේ ජීවිතේ එක දවසක් එනවා හැම දෙයක්ම අතාරින්න වෙන.
ඒක තමයි ජීවිතය කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අපිට කවදම හරි දවසක අපි ආදරය කරන කෙනාව දාලා යන්න වෙනවා කියලා. ඒක තමයි ඇත්ත. ඉතින් මෙන්න මේක තේරුම් ගත්තා නම් ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හම්බ වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තව දෙයක් හොඳින් මතක තියාගන්න ඕනේ. කවදාවත්ම අපිට වෙන කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න බෑ. අපිට පුළුවන් රික්වෙස්ට් කරන්න. හැබැයි අපිට කවදාවත්ම වෙන කෙනෙක්ට ඕඩර්ස් දෙන්න බෑ. අවසානයේදී ඔයා ඇත්තටම කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ පුද්ගලයාට ඔයාව එපා නම් හරි ඔයාගෙන් යන්න ඕනේ නම් හරි සතුටින් යන්න දෙන්න. මොකද ජීවිතයේ ඇත්ත තමයි කවදම හරි දවසක හැමදේම අපිට දාලා යන්න වෙනවා. ඔයාට පුළුවන් නම් ඒ පුද්ගලයා ඔයා නැතුවත් සතුටින් ඉන්නවා කියන එක තේරුම් අරන් වෛර නොකර ඒ කෙනාගේ ජීවිතෙන් ඈත් වෙන්න. ඒක තමයි සැබෑ ආදරය කියන්නේ.